අදින් වසර දහස් ගණනකට පෙර ලෝකයේ ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයක් බිහි වුණේ නයිල් නදිය අසලයි. නමුත් මේ නයිල් නදියම සෑම වසරකම ඒ මිනිසුන්ට විසඳිය නොහැකි මහා ප්‍රහේලිකාවක් රැගෙන ආවා. ඒ තමයි මහා ගංවතුර. ගංවතුර බැස ගිය පසු සරුසාර වගාබිම් ඉතිරි වුණත් එක ප්‍රශ්නක් ඉතිරි වුණා. ගොවීන්ගේ ඉඩම් වෙන් කරලා තිබුණු හැම සීමාවක්ම ගංවතුරට සේදිලා ගිහින්. දැන් කාගේ ඉඩම කොතැනද? මේ අවුල විසඳන්න උදිරිපත් උනේ අමුතුම පිරිසක්. ඔවුන්ව හැඳින්නුවේ ලනු අදින්නන් කියලා. ඔබ හිතන්නේ ඇති ඉඩමක් මනින එක ඒ තරම් දෙයක්ද කියලා. නමුත් ප්‍රශ්නේ උනේ ඉඩම හරියටම සුජුකෝණාශ්‍රාකාරව මනින්නේ කොහොමද කියන එකයි. ලණුවක් ඇද්ද පළියට සුජුකෝණයක් හැදෙන්නේ නැහැ. පොඩ්ඩක් හෝ ඇල වුණොත් මුළු ඉඩමේ වර්ගඵලයම වෙනස් වෙනවා. මේ පුරාණ ඉංජිනේරුවන් ඒකට සොයාගත්තේ පුදුම හිතෙන විසඳුමක්. ඔවුන් දිගු ලණුවක් අරගෙන ඒකේ සමාන පරතරයකින් ගැට 12ක් ගැහුවා. ඊට පස්සේ ඔවුන් කළේ මැජික් එකක් වනි දෙයක්. ඔවුන් මේ ලණුව කොටස් 3කට බෙදුවා. එක් පැත්තකට ගැට 3ක්, ඊළඟ පැත්තට ගැට 4ක්, අන්තිම පැත්තට ගැට 5ක්. මේ ලණුව එකට යා කරලා තද කරලා ඇල්ලුවම ඔවුන්ට ලැබුණේ සබෑ සිජුකෝණී ත්‍රිකෝණයක්. මේ 3 සහ 4 කියන පාද දෙක හමු වෙන කොන සෑම විටම 90ක නිවැරදි සිජුකෝණයක් වුණා. පයිතගරස් ප්‍රමේය ලෝකයට බිහි වෙන්නත් සියවස් ගණනකට කලින් වැසියන් මේ ගණිතමය රහස දැනගෙන හිටියා. ඔවුන් මේ තාක්ෂණය භාවිතා කළේ ඉඩම් මනින්න විතරක් නෙවෙයි. අහස උසට විහිදෙන මහා පිරමීඩවල පාදම හරියටම චතුරස්‍රාකාරව නිර්මාණය කරන්නෙත් මේ ලණු උපක්‍රමයෙන්මයි. අද අපි ඉගෙන ගන්න ජ්‍යාමිතිය එහෙමත් නැත්නම් ජියොමෙට්‍රි කියන වචනය හැදුනෙත් ග්‍රීක භාෂාවේ පොළව මැනීම කියන අර්ථයෙන්. එදා නයිල් නදිය ගෙනාපු ගැටලුව අද ලෝකයේම පාලනය කරන ගණිත විෂයකට අඩිතාලම දැම්මා. ඊළඟ වතාවේ ඔබ සුජුකෝණී ත්‍රිකෝණයක් දකිනකොට මතක් කරගන්න. ඒ පිටුපස තියෙන්නේ වසර දහස් ගණනකට පෙර නයිල් නදිය අසල ලණු වෙදපු ඒ අසිරිමත් ඉංජිනේරුවන්ගේ බුද්ධිය. ඉතින් මේ වගේ විඩියෝ හැමදාම බලන්න අපේ පේජ් එකත් ෆලෝ කරන් යන්න.